මේ සබඳතාවයන් දියුණු කරගන්න ඉතාම වැදගත් කියලා මේ අපි කතා කරන වචන ඇතුලේ. තනිදු සර් දන්නවා අපි දැන් මනෝවිද්‍යාවේ පාවිච්චි කරනවා චිකිත්සක ක්‍රමවේදයක් CBT cognitive behavior therapy කියලා. සර් ඒක බටහිරෙන් ආවට මට මුණ ගැහෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පටාචාරට පාවිච්චි කරපු හැටි. කෙනෙකු සනසවන්න, කෙනෙකු නිහඬ කරවන්න, කෙනෙකුගේ වේදනාවල් සියල්ලක්ම එක වචනයකින් පුළුවන් අපිට භාවිතා කරලා නිවන්න. සියලු දෙනා ගල් ගහලා යවන පටාචාරට බුදුරජාණන් වහන්සේ කතා කළේ නැගණිය කියලා එතනින් නිවුණා. බණ පොත කියන්නේ අපි පටාචාරා තොරණෙන් දකින්නේ ඇඳිවත නැතුව පිස්සියක් වගේ. හැබැයි ජේතවනාරාමේදී ඇය නිවෙන්නේ එක වචනයකින්. නැගණිය කිව්වහම. CBT හොඳටම තියෙන්නේ තරිඳු සර් කිසాగෞතමිය ගාව. හැමෝම කිව්ව පුතා මැරිලා වැඩක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ මතක් කළා මට පුළුවන් පුතාව සනීප කරන්න. මේකට කියන්නේ සහකම්පණය කියලා. වචනයෙන් අපි කියන්න ඕන අනේකා ඉන්න තත්ත්වේ මට දැනෙන බව. පුතාවව සනීප කරලා දෙන්නම්. අපි කවුරුත් දන්නවා අබ හොයාගෙන ගියපුවාම ඒක සාමාන්‍යකරණය වුණා. මම මේ කියන්න හදන්නේ වචනයකට පුළුවන් බොහෝ දේවල් සුවපත් කරන්න. ඒකම මම අරගෙන එනවා තරිඳු සර් මගේ උපදේශන ශාස්ත්‍රවල අධ්‍යක්ෂණුත් බෙදා ගන්න. එහෙමයි අපේ හැමෝම. ඒ උපදේශන ශාස්ත්‍රවල අධ්‍යක්ෂින් බහුලව තියෙනවා. බොහෝ දෙනෙක් ඇවිදිලා අපිට කියන්නේ හාමුදුරනේ මට කියන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ වුණාට අහන්න කෙනෙක් නැහැනේ. අහන්නේ නැහැ කවුරුවක්වත්. ගොඩාක් අය හරි බිසි වැඩට ගිහිල්ලා එන්නේ කවුරුත් සද්ද කරන්න එපා මට නිහඬව ඉන්න දෙන්න ඕන ගෙදරවත් කියලා. නෝනාගේ ප්‍රශ්න ටික කියාගන්න බැරි වුණාම, දරුවන්ගේ ප්‍රශ්න ටික කියාගන්න බැරි වුණාම ගෙදර ඇතුලේ ඒවා එළියට කියනවා. අපේ සර් මතක් කරා sannivedana නිපුණතා කියලා. sannivedana කුසලතාවල සර් ඇහුම්කන් දීම අංක 1. අංක 1 ඇහුම්කන් දීම. අපේ ගෙවල් වල නැත්තේ අසන්නෝ. ඔක්කොම දෙසන්නෝ. ඒක තමයි වැඩේ තියෙන්නේ. අසන්නේ අසල්වැසියෝ විතරයි. අල්ලපු ගෙදරටත් හොඳට කන් දාලා අහනවා, මේ පැත්තේ ගෙදරටත් අහනවා, ඔක්කොම අහනවා. මොකද ඔක්කොම දෙසන්නෝනේ. ඒ නිසා ප්‍රශ්න වැඩි වෙලා තියෙනවා. ඒ නිසා දැන් අපිට අවශ්‍ය වෙන අසන්වර ඉස්තර නම් තිබුණා මනෝවිද්‍යාත්මක සාධකයක් වචන සම්බන්ධව. ඒ කියන්නේ කාන්තාව පිරිමිනි මේ ගෙවල් ඇතුලේ ඉන්නේ මේ කතාව ඇතුලේ. ඉස්තර තිබුණා පරීක්ෂණ වාර්තාවක් DSM-4 වල. ඒ තමයි කාන්තාවකගේ වචන ශක්තිය 20000ක් සහ පිරිමිගේ 7000ක් කියලා. අලුත් මේකේ තියෙනවා එහෙම නෙමෙයි. ඕනනම් 16200කට කාන්තාවගේ වචන සීමා වෙලා පිරිමිකට 15000 කතා කරන්න පුළුවන් කියලා. වැඩේ තියෙන්නේ මේක මේ කුසලතාවය මේ හැකියාව ගෙවල් ඇතුලේ පාවිච්චි කරන්නේ නැහනේ. එහෙමයි. එහෙනම් මේ වචන ඇතුලෙන් ආදරණීය සම්බන්ධතා හදාගන්න පුළුවන් ගෙවල් ඇතුලේ පාවිච්චි කරාම කියලා මට නිදර්ශන සහිතව කියන්න පුළුවන්. ඒකට මේ තරිඳු සර් කියන්න කලින් මං කවියක් කියන්න ඕන. මං දන්නවා අද සර් එකක් කියනවායි කියලා. ඒ වුණාට මට මුණ ගැහෙනවා මේක හරි අපූර්ව කවි දෙකක් මට තියෙනවා. මම මේ කියන්නේ ගොඩක් දේවල් මේක ඇතුලේ තියෙනවා. ගොඩක් දේවල් තියෙයි. එයා ලියනවා නිවුස් එන්නට පෙරත් පැයකට වරක් මා සොයා නුඹ ඇමතුවා පැයට 3 වරක්. ඒ නිසාමයි මසිත බැඳුනේ නොසිතාම බොහෝ දුරක්. ගිරව් පෙරදී අපි දිනපු හැටි මතකයිද උණු වැඩක්. ගිරව් පෙරදී ඒගොල්ලෝගේ කතාවට. දැන් එක තව පද පෙරක් ලියනවා. කෑවේ නැතිදා බත් කවන්නද ඇහුව හැටි දුර ඉඳන් ඉව්වාද විතරක්ම අහනවා බැඳලා අවුරුදු 2ක්. එහෙමයි. තමයි ඊතුරු පද දෙක තමයි සර් මේකේ හොඳම තැන. අවස්ථාව එන්නේ. ඇඳේ ගොරවන දාට තේරෙන හඬේ දුක්බර බවක් good night වත් කියන එක දැන් මටත් හුරු නැති දෙයක්.